Hi guys! ඉතින් වෙනද වගේම බන්ට් විත් කොරියා මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ඇඟිලි ගණන් කර කර හිටපු දවසත් උදා වුණා. මේ මැරි කරලා කොරියාවට ආවට පස්සෙම දෙන්නත් එක්කම යන පළවෙනි වෙකේෂන් එක මම නම් එකපාරක් මේ අවුරුද්දේ කරදරයක් වෙලා ආවනෙත් මට අයියත් එක්ක එන්න ලැබුණේ නැහැ. ඉතින් අපි දෙන්නත් එක්කම එන පළවෙනි වෙකේෂන් එක ඉතින් ඇඟිලි ගණන් කර කර තමයි හිටියේ ආසාවෙන් මේ වෙකේෂන් එක යන්න. ඉතින් අපි දෙන්න එක්කමනේ. ඉතින් මේ චොක්ලට් ඔක්කොම ඕඩර් කරේ කූපන් එකෙන්. ඉතින් කූපන් එකෙන් මේ එක වර්ගයේ චොක්ලට් ගොඩක් ඕඩර් කරා. ඉතින් මග බලාගෙන ඉන්නවනේ එනකොට කට්ටිය. ඉතින් ඒක තමයි මේ චොක්ලට් ඕඩර් කරේ. තව gift ගොඩාක් ඕඩර් කරා. ඒවත් තියෙනවා මම ඒවා හිමිට පෙන්නන්න. අපි එහෙනම් මේ චොක්ලට් ටික බැගේජ් වලට දාගමු. මේක නම් රසපාඩේ මම රස බලලා නැහැ. මරු. ඒකේ පීනට් තියෙනවා. මෙන්න මේ චොක්ලට් ගෝල්ඩ් කාසි එක. ඒකටත් මම හරිම ආසයි. ඉතින් මම මේ චොක්ලට් වල රස බලන vlog එකක් ගෙනාවේ නෑ. මම කලින් vlog එකක් කරලා තියෙන නිසා ඉතින් මම මේවා ඉක්මනින් බැගේජ් වලට රෙඩි කරගත්තා. අයියත් පොඩ්ඩක් ඇලර්ට් එකක් දාගෙන ඉන්නේ. යා අදත් වැඩ කරලා ආව නිසා ඉතින් මම නිදාගන්නේ නැතුවම මේ ටික රෙඩි කරගන්න තමයි හැදුවේ. හායි ඔන්න ඉතින් අපි බලන් හිටපු අවස්ථාව වුණ උදා වුණා. ඉතින් මේ දැන් අපිට පාන්දර 2යි 3යි කාලට තමයි අපිට ජින්ජු වලින් බස් එක තියෙන. බස් එකෙන් තමයි අපි එයාපෝට් එකට යන්න තියෙන්නේ. ඉතින් ඉන්චොන් එයාපෝට් එකට යන්න ඕනි. ඉතින් අයියයි මයි දැන් මේ උදෙන්ම අයියා නම් නිදාගත්ත මම නිදාගත්තේ නෑ. එයා ගොඩක් ඒ කියන්නේ හවස් වෙලා තමයි ඔෆ් වෙලා ආවේ. ඒ හින්දා ඉතින් එයා ඇලර්ට් එකක් දැම්මා. මම ඉතින් යන ඒ කියන්නේ අරන් යන්න තියෙන බඩු මුට්ටු ටිකක් ප්ලාස්ටික් කරගත්තා. එහෙනම් ඉතින් දැන් අපි මේ සුබ මොහොතෙන් ඔයාලව බලන්න තමයි මේ සූදානම. ඉතින් මට ඉවසිල්ලක් නැහැ ලංකාවට යනකම්. ඉතින් මේ vlog එකත් එක්ක ඔයාලා දෙකටම එකතු වෙන්න. එහෙනම් අපි ලංකාවේදී හම්බෙමු. අනේ ඉන්චුන් වලදී හම්බෙමු. යා. බයි බයි මගේ චූටි ගෙදර. ආය අපි එන්නම්. එහෙනම් යමු. ඔන්න ඉතින් අපි ජින්චු බස් ටර්මිනල් එකට ආවා. අයියලා දැන් ගියා බැගේජ් ටික ටර්මිනල් එක අස්සෙන් තියන්න. තව අපිට ටයිම් තියෙනවා. අපි GS Mart එකට ගිහිල්ලා හොට් කොෆි එකක් බොමු. බස් එක ආවා ළමයි. අපි යන්. බයි බයි. චූටි කාර් එක බයි. අයියේ ලොකු එක පරිස්සමෙන් ගන්න. ඉර වෙලා වැඩි. මේක තමයි. ටයරේ අයියේ. යනවද? බයි. අපේ තානක බසා තමයි ආවේ අපි එක්කයි යන්න. යනවා ඊ නං ඈ. පරිස්සමෙන් යන්න. බයි. ඔන්න ඉතින් අපි බස් එක ඇතුළට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි බුක් කරපු ෂීට් එක. අපේ ෂීට් එක ඉස්සරහම ලංකාවේ අයියලා දෙන්නෙකුත් හම්බ වුණා. ඉතින් දැන් මේ ලයිට් ඔෆ් කරලා ඉතින් හැමෝම නිදාගෙන තමයි යන්නේ. ගොඩක් දුරයිනේ. ඉතින් ඇලර්ට් එකක් දාගෙනම යමු. මේ දැන් ජින්ජු. එතකොට මේ ජින්ජු වල ඉඳලා ඉන්චොන් වලට අපි යන්න ඕනේ. මම ඇලර්ට් එකක් දැම්මෙත් නැති හින්දා ඇලර්ට් එකක් දාගෙනම යමු. ඔන්න අපි ඉන්චොන් එයාපෝට් එකට ආවා. ගියා නෙවෙයි. ඉන්චොන් එයාපෝට් එකට ආවා. බස් එක එනවා කියලා තිබ්බේ 7:45ට. ඒත් අපි 3යි කාල වෙද්දි බස් එකට නැග්ගා. 7යි කාල වෙද්දි ගාන්ටම බස් එක ආවා. ඔව්
ඔයා දෙකක් ගෙනාවද? අර ඔයාව හෙව්වා ඒ අයියලා. වැඩේ කියන්නේ අපි ආපු බස් එකේ මම මේ මගේ YouTube channel එකේ දීවර vlog එකක් කරලා තියෙනවා. ඒ vlog එක කරපු අයියත් අපිට හම්බ වුණා මේ බස් එකේදී. එහෙනම් අපි මේ ටික දාගමු. එහෙනම් අපි එයාපෝට් එක ඇතුළේදී හම්බෙමු. Finally අපි ආවා ඇතුළටම. Wow, nice location. ඔන්න ඉතින් යාළුවනේ අපි ගුවන්ගත වෙන්නයි සූදානම. ඉතින් ශ්‍රී ලංකන් කියලා නම දැක්ක ගමම මාර සතුටක් දැනෙන්නේ. Hi madam, boarding card එක තියනවද? Okay. මෙහෙම යන්න. Hello. Hi, welcome aboard. 22 22A පොඩක් මේකනේ. ඔව්. මේව දාන්න දහනන් ඉතින් YouTube මේව අයියනම් ඉක්මනින්ම ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. මං ඉතින් මේ හම්බෙන ෂීට් ඒවා මේවා අස් කරලා පොඩක් ඉඩ හදාගත්තා. මොකද අපි දෙන්නා සීතල නිසා මේ ජැකට් දාගෙන ආවේ. ඉතින් ඒවා ඉඩ මදි වුණා තියාගන්න. ඉතින් පොඩක් අයිනට කරලා පොඩක් ඉඩ හදාගත්තා. මොකද්ද බලන්නේ? අපි දෙන්නම ගජපෑන් තමයි බලන්නේ. අයියයි මායි ගොඩක් මුදෙන් ආව නිසා ගොඩක් බඩගින්නේ තමයි හිටියේ. ඉතින් සැලඩ් එකකුයි කේකුයි කිරිබත් වගේ හදලා තිබුණා. ඉතින් ඉක්මනින් කෑවා බඩගිනි වැඩි නිසා. කෑම කාලා ශ්‍රී ලංකන් කොෆි එකක් හදාගෙන චූටි ඇලට් එකක් දාන්න තමයි හිතුවේ. එක දිගටම ආව හින්දාද මන්දා මට නිින්ද යන්නේ. අයියරට නිදාගන්න. අයියා නම් හොඳට නිදාගත්තා. මට නිින්ද යන්නේ. ඉතින් මම ෆිල්ම් 4-5ක් විතර බැලුවා. ඉතින් දැන් ලංකාවට ගොඩක්ම ළඟයි. ඉතින් අපිට ලංකාවට කිට්ටු කරලා සෑන්ඩ්විච් එකකුත් හම්බුණා. ඉතින් ආසාවෙන් බලන් හිටපු මොහොත ඉතින් චුට්ට ලඟ වෙනවා.
අපි ඔන්න ලංකාවේ උඩ ඉන්නේ. අම්මෝ මාරව සතුටක් තියෙන්නේ. අපේ මව්බිමට එනවා කියන්නේ ඉතින් ඒක වෙනමම දෙයක්. ඔන්න අපි ආවෝ ලංකාවට ආවෝ. යේ. දැන් ඉතින් අපේ බැගේජ් ටික එන ගමන් තමයි තියෙන්නේ. ඉතින් චුට්ටක් වෙලා බලා ඉන්න ඕනි බැගේජ් ටික එනකන්. ඉතින් ඩියුටි ෆ්‍රී එකෙන් සැර දේවලුත් ටිකක් ගත්තා. අයියගේ යාළුවන්ට එක එක අයට දෙන්න. දැන් ඉතින් අපි ඔන්න ඉතින් ලංකාවට ආවා. මාරම සතුටුයි. ඉතින් සර්ප්‍රයිස් ගොඩාක් තියෙනවා යාළුවට පෙන්නන්න. ඉතින් ගෙත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. දැන් මම ලංකාවේ vlogs ඔයාලට ගොඩාක් කියනවා. ඉතින් එකතු වෙලා ඉන්න. ආදරේ සරන් එයෝ.